ඔන්න කලින් වීඩියෝ වල වගේ මම මේ පාරනම් කියන්නේ නැහැ අපි කොහෙද යන්නේ කියලා. ඔයාලම ගෙස් කරන්නකෝ. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අපි මේ ගමන යන්න පිටත් වුණේ උදේ පාන්දර 2ට විතර. ඒ හින්දා ගොඩක් වටපිට නම් කළුවරයි. මම දැන් කියන්නම්කෝ අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ මඩුපල්ලි. අපි හරියටම උදේ 6 වෙද්දී මඩුපල්ලිය ගාවට ආවා. මඩුපල්ලිය ඇතුළ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ෆෝන් ගෙනියන්න දෙන්නෙත් නැහැ ඇතුළට. ඒ හින්දා මට මඩුපල්ලිය ඇතුළ නම් වීඩියෝ කරන්න බැරුව ගියා. වීඩියෝ එක බලන ගමන් ඔයාලා කමෙන්ට් කරන් යන්න ඔයාලා මඩුපල්ලි කී වතාවක් ගිහින් තියෙනවද කියලා. අපි පල්ලිය ළඟට යනකොට දෙමළ පූජාව තමයි තිබ්බේ. ඉතින් අපි මූණ හොදගෙන එහෙම යනකොට උදේ 6:00 පූජාවට අපිට එන්න පුළුවන් වුණා සිංහල පූජාවට. ඉතින් දැන් අපි මේ යන්නේ පූජාවට සහභාගී වෙන්න. වටපිටින් ඇහෙන සද්ද ගන්න වැඩි හිතන්න එපා. මම මේක වොයිස් කරන වෙලාවෙත් වැඩි හොඳටම වහිනවා. මම මේ දවස්වල වැඩ ගොඩකට හිර වෙලා හිටපු හින්දා තමයි ඔයාලට වීඩියෝ එකක්වත් දාන්න බැරුව ගියේ. ඉතින් ඒ හින්දා පුළුවන් ඉක්මනින් වීඩියෝ එක ගෙනාවා. දැන් අපි යන්නේ කතරපල්ලියට. මට කතරපල්ලියට ගිය එක වීඩියෝ කරගන්න බැරුව ගියා. මට හොඳටම නිින්ද ගිහිල්ලා මම එනකොට අම්මලා ගිහිල්ලා එනවා. හරි අපි යමුකෝ දැන් අනුරාධපුරයට. අනුරාධපුරේ අපි අටමස්ථාන වදින්න තමයි ගියේ. මෙතනින් එහාට මම විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මම විස්තර කරනවා වැරදෙන්න පුළුවන් හින්දා මම ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්නම්. ඔයාලා බලන්නකෝ අපි කොහෙද ගියේ කියලා. ඔන්න දැන් අපි ඉන්නේ රුවන්වැලි මහසෑයේ. ඉතින් මම මේ vlog එක වැඩි දික් කරන්නේ නැහැ. ඔයාලටම තේරෙයි ඒක. ඉතින් මම මෙතනින් මගේ vlog එක ඉවර කරනවා. මාත් එක්ක අලුතින් තව ගොඩාක් දෙනා එකතු වුණා. ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ channel එකට. අනිත් වීඩියෝ වලට වැඩිය අද vlog එක නම් ටිකක් බෝරින් වෙයි ඔයාලට. වැඩි විස්තර නැති හින්දා. හැම වීඩියෝ එකක්ම මෙහෙම වෙන්නේ නැහැ. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙමු. බයි බයි. කුෂි.